Hi guys, මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අදත් ඔන්න අරගෙන ආවා රස කෑමක් හදන වීඩියෝ එකක්. අද මම මේ කෑම එක හදන්නේ කාමරංග වලින්. එහෙනම් ඉතින් මගේ YouTube channel එකත් subscribe කරගෙන මේ පැත්තට එන්න. අපි යමු වීඩියෝ එක පැත්තට. මුලින්ම මම මේ කාමරංග ටික හොදගන්න තමයි හදන්නේ. ඉතින් කාමරංග කියන්නේ ගොඩාක් රස පළතුරක්. අපි දන්නවා මේ කාමරංග වලින් අපේ ඇඟේ සීනි ප්‍රමාණය ගොඩක් අඩු කරන්න පුළුවන්. ඒ නිසා ඔය ආච්චි අම්මලා නම් කියන්නේ හැමතිස්සෙම කාමරංග කන්න එපා කියලා. ඒ වුණාට මේ රසට පිස්සු වැටෙන කෙනෙක් නම් ඉතින් නිතරම කන්න හිතෙනවා. අද මම මේ හදන විදියට නම් ඔයාට හැමදාම කන්න හිතේ. ඒ වුණාට හැමදාම නම් කන්න එපා. ඔන්න ඉතින් කතාවෙන් මම මේ ටිකේ තීරු ටික අයින් කරලා හොඳට සෝදගත්තා. ඉතින් ඔයා දන්නවා නම් මේක සුද්ධ කරගන්න, ඒ විදිහට කරගන්න. අලුත් කෙනෙක් නම් තමයි මම කියලා දෙන්නේ කොහොමද මේ සුද්ධ කරන්න කියලා. මේ විදිහට පලාගෙන අපි මැද තියෙන ඇට ටිකත් ඉවත් කරගන්නවා. මොකද නැත්තම් තිත රසක් එන්න බලන නිසා. ඔන්න ඉතින් සුද්ධ කරලා අපි කෑලි වලට කපා ගත්තට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. අපි දැන් මේ කෑලි ටික තව හීනි තීරු වලට කපා ගන්න තමයි හදන්නේ. මොකද මේක ඉක්මනට තැම්බෙන්න ඕන. අපි හදන්නේ චට්නි එකක් නිසා මේක හොඳට තැම්බෙන්න හීනියට කපා ගන්න ඕනේ. දැන් මම සේරම ටික මේ ගානට කපා ගත්තා. ඊට පස්සේ මට ඕන වෙනවා මෙතන ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු, කරඳ බුංගු කරාමු නැටි, ඒ වගේම කුරුඳු පොත්තක්. මේ ටිකත් එක්ක මට ඕන වෙනවා සීනි මේස හැඳි 7-8ක් විතර. ඔයා ගන්න කාමරංග ප්‍රමාණය අනුව සීනි අරගන්න. ඔන්න ඔය ටික තමයි ඕන කරන්නේ මට අද මේක හදන්න. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මෙතනදී මම මැටි වලඳක් තමයි පාවිච්චි කරන්නේ අපේ වැඩේට. මැටි වලඳ ලිපෙන් තියාගෙන මම දැන් මේ සීනි ටික ඔක්කොම එකතු කර ගන්නවා. ඊට පස්සේ වතුර කෝප් එකමාරක් විතර අපි මේකටම දාගන්නවා. සීනි ටික වැහිලා ටිකක් වතුර ඉතුරු වෙන මට්ටමට දාගන්න. ඊට පස්සේ අපි වල කපාගත්ත කාමරංග කැබලි ටික මේ සීනි පැණියකට දාගන්නවා. දැන් මම මේකට කුළු බරු ටික එකතු කරගන්න හදන්නේ. අපි ගත්ත සේරම ටික මේකට දාගන්නවා. මේ විදියට. ඊට පස්සේ හොඳට කලවම් කරලා මේක වහලා තියන්න තමයි තියෙන්නේ. හැමතැනටම යන විදියට හොඳට කලවම් කරන්න ඕන. මට මේකට තව පොඩි දෙයක් දාන්න අමතක වුණා. ඔන්න ඉක්මනට ගිහිල්ලා මම ඉඟුරු කෑල්ලක් ගලවගෙන තමයි හදන්නේ. මේකට අනිවාර්යෙන් ඉඟුරු දාන්න ඕනේ. එතකොට තමයි රසය හරි රසය ගන්න පුළුවන්. දැන් මම මේක හොඳට හොදලා සුද්ධ කරලා කොටාගෙන තමයි මේ එකතු කරගන්නේ. දැන් ඔන්න මම සේරම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරගෙන ඉවරයි. දැන් මේක අපිට පැයක් විතර හොඳට මද ගින්දරේ හදාගන්න තමයි තියෙන්නේ. ගින්දර වැඩි කරගෙන පුච්ච ගන්න හදන්න එපා. මද ගින්දරේ දැන් මෙතන විනාඩි 20කට විතර පස්සේ මේක තවත් හොඳට හිඳිලා තික් මිශ්‍රණයක් වගේ වෙන්න ඕන. අපි තව ටිකක් තියලා බලමු. ඔන්න දැන් මේ තියෙන්නේ විනාඩි 45කට 50කට විතර පස්සේ අපි හදාගත්ත චට්නි එක. ඔයාලට පේනවා ඇති රස පාටට මේක හොඳට හිඳිලා තියෙනවා. දැන් අපි මේක ලිපෙන් අයින් කරගෙන හොඳට නිවෙන්න විනාඩි 20ක් විතර තියාගන්න ඕන. ඔන්න ඉතින් තියෙනවා හොඳට නිවුණාට පස්සේ අපේ චට්නි එක බලන්නකෝ මේකේ රස පාට. මේක කෑවොත් නම් ඉතින් හැමදාම කන්න හිතේ. ඒ වුණාට හැමදාම නම් කන්න එපා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් එහෙනම් මේ විදිහට තමයි මම රස කාමරංග චට්නි එකක් හදාගත්තේ. ඉතින් ඔයාලත් කාමරංග ගොඩක් තියෙන දවස්වලට මේක try කරලා බලන්න.
අපිට ඉතින් හැමදේම හොඳ වගේ නරක පැත්තකුත් තියෙනවනේ. ඒ නිසා මේක වැඩි කන්න හොඳ පළතුරක් නන් නෙමෙයි. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවර කරනවා. අදට ගිහින් එන්නම්. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ගිහින් එන්නම් ආදරේ.